හරි දැන් 2023 සංකීර්ණ සංඛ්‍යා රචනා ප්‍රශ්නේ මේක මුලින්ම කියලා තියෙනවා z කියලා සංකීර්ණ සංඛ්‍යාවක් තියෙනවලු z කියන සංකීර්ණ සංඛ්‍යාවේ ප්‍රතිබද්ධ z බා ඊට පස්සේ z වල මාපාංකය අර්ථ දක්වන්නේ කියලා මම මුලින්ම z කියලා සංකීර්ණ සංඛ්‍යාවක් ලියා ගන්නවා z සමානයි x ධන iy කියලා මම සාධාරණව ලියා ගන්නවා හරි ඊට පස්සේ කියනවා ප්‍රතිබද්ධ අර්ථ දක්වන්නේ කියලා. ඒ කියන්නේ z බා එක. z බා එක වලන්නවා ඉන්නේ x කියන iy කියලා. අතාත්වික කොටසේ ධන ලකුණ ඍණ වෙනවා. ඊට පස්සේ කියනවා මාපාංකය. ඒ කියන්නේ z බා එක අර්ථ දක්වන්නේ කියලා. මේ මාපාංකය z වල මාපාංකය එතන අර්ථ දක්වන්නේ කියන්නේ. එතකොට අපි දන්නවා z කියන සංකීර්ණ සංඛ්‍යාවේ තාත්වික කොටසේ වර්ගය ධන අතාත්වික කොටසේ වර්ගයේ වර්ගමූලය තමයි මාපාංකය කියන්නේ. ඒතකොට මම මේක අර්ථ දක්වනවා x වර්ගය ධන y වර්ගයේ වර්ගමූලය කියන්නේ. තාත්වික කොටසේ වර්ගය අතාත්වික කොටසේ වර්ගයේ දෙකේ එකතුවේ වර්ගමූලය තමයි මාපාංකය කියන්නේ. හරි. ඊට පස්සේ කියලා තියෙනවා අපිට z වල මාපාංකය 1යි කියලා. z වල මාපාංකය අපිට කියලා තියෙනවා 1යි කියලා සම්බන්ධයක් පෙන්වන්න තමයි කියන්නේ. හරි. මේ පෙන්වන්න කියන සම්බන්ධය මෙහෙම එකක්. z බා සමානයි 1 යට z කියලා. හරි. මේව තමයි පෙන්වන්න කියන්නේ. මම මේව මේ පැත්තට රුණ කරගන්න. කියන්නේ මේක z වතාවක් z බා සමාන 1යි කියලා වගේ එකක් නේ. මෙන්න මෙහෙම කෙනෙක් තමයි පෙන්වන්න කියලා කියන්නේ. හරි. එතකොට අපිට දීලා තියෙන්නේ z වල මාපාංක 1යි කියලා නේ. හරි. එතකොට ඔයාලා දන්නවා මම මෙන්න මේ දෙන්න ලියා ගන්නවා. z වතාවක් z බා. z වතාවක් z බා කියන්නේ මෙතනින් ලියන්න z වතාවක් z බා ඒ කියන්නේ සංකීර්ණ සංඛ්‍යාවක් එයාගේ ප්‍රතිබද්ධයෙන් ගුණ කරපුවාම කියන්නේ මෙන්න මේ දෙන්න. මේ දෙන්නව ලියලා පෙන්නන්න. x ධන iy වතාවක් x ඍණ iy. හරි. මේ දෙන්න මම ගුණ කරලා පෙන්නන්න. x ගෙන් ගුණාම x වර්ගය මෙයාගෙන් ගුණාම ඍණ x iy මෙයා ගුණාම ධන x iy මෙතනින් ගුණාම ඍණ i වර්ග y වර්ග. හරි. x වර්ගය එනවා. මෙතන ධනයි ඍණයි අයින් වෙලා යනවා. මෙතනින් එනවා ඍණ එකේ වර්ගය කියන්නේ අපි දන්නවා ඍණ එක කියන්නේ i කියන්නේ ඍණ එකේ වර්ගමූලය කියලා. එතකොට i වර්ගය කියන්නේ ඍණ 1යි. එතකොට මෙතන i වර්ගයේ ඍණ එකක් ආපහම මෙතන ඍණත් එක්ක ගුණ වෙලා ධන එකක් එනවා. කියන්නේ ධන y වර්ගය. හරි. එතකොට දැන් මෙතනදී අපි දන්නවා z වතාවක් z බා කියන්නේ අපිට මෙන්න මේ z වල මාපාංකයේ අර්ථ දැක්වුවම මෙතනදී x වර්ගය ධන y වර්ගයේ වර්ගමූලය කියලා. එතකොට මේ මෙතන ඇවිල්ලා තියෙන්නේ මොකද්ද? මෙයාගේ වර්ගය. ඒ කියන්නේ z වතාවක් z බා කියන්නේ අර z කියන සංකීර්ණ සංඛ්‍යාවේ වර්ගය කියලා අපි දන්නවා. හරි. මම මෙතනදී ඔයාලට ඒක සම්බන්ධය ලියලා පෙන්නන්නේ. ඒතර මේක අපි දන්නවා. හරි. ඒතර මේක දන්නවා කියන අපි දන්නවා මෙතනදී මෙයා 1යි කියලා. ඒතර එකේ වර්ගය 1යි. මට පුළුවන් z වතාවක් z බා 1යි කියලා දාන්න. එකේ වර්ගය 1ම වෙනවා. හරි. ඊට පස්සේ මට පුළුවන් අපිට පෙන්වන්න කියලා තියෙන විදිහට z බා මෙතනින් තියාගෙන 1 යටට z යවන්න. හරි. ඔය පෙන්වන්න කියලා තියෙන එක මෙන්න මෙයා. හරි. ඊට පස්සේ ඕනෑම w කියලා සංකීර්ණ සංඛ්‍යාවක් ගැන කියලා තියෙනවා. w කියන සංකීර්ණ සංඛ්‍යාවක් කියලා තියෙනවා. මම මේව මකන්න. w කියලා සංකීර්ණ සංඛ්‍යාවක් සඳහා පෙන්වන්න කියලා තියෙනවා අපිට මාපාංක z ඍණ w සමානයි මාපාංක 1 යට z බා වතාවක් w කියන. හරි. අපිට දැන් මෙතනදී මෙන්න මේ විදිහේ සම්බන්ධයක් පෙන්වන්න කියන තියෙනවා. හරි. එතකොට මම මෙතනදී w කියන සංකීර්ණ සංඛ්‍යාවක් ගැන කියන්නේ මම මෙතනදී දකුණත පැත්ත ගන්නවා. මොකද අපිට දැන් මෙතන සම්බන්ධයක් පෙන්වන්න කියලා තියෙනවනේ z බාට. හරි. මට මෙතනදී z බාව මෙතන ආදේශ කරගෙන z බාව උඩට අයින් වෙනවා. එතන වෙනකොට ආදේශනේ z. හරි. z ආදේශ කරගත්තාම මට පුළුවන් මෙන්න මෙයාව ලේසියෙන් පෙන්වන්න. හරි.
මොකද මෙතන ඉන්නේ z මම මෙතන z බාට z ගෙන් ආදේශ කරගත්තාම මෙතන ඉන්නේ z උයි w එක. හරි. ඊට පස්සේ මම zw ඉන්නවනේ අනිත් ඉලක්කමනේ. හරි. මම මේ විදිහට දකුණු පැත්ත ගන්නවා. හරි. කෙසේ වුණ ගන්නවා. right hand side එක. එතකොට එක ඍණ z බා වතාවක් w වල මාපාංකය මම ගන්නවා. මම මෙතනදී කලින් හොයාගත්ත z බා කියන එක ආදේශ කරගන්නවා. එක යට z කියලා. හරි. වතාවක් w තියෙනවා. ඊට පස්සේ මම පොදු හරයක් ගන්නවා z ව මාපාංකය ඇතුලේ z කියන පොදු හරය ගන්නවා. එතකොට එක z වෙනවා. උඩින් ඉන්නේ w එකේ හැම w තියෙනවා. හරි. ඊට පස්සේ මෙතන තියෙන සංකීර්ණ සංඛ්‍යා දෙකක් අඩු කරන්න. අඩු කරලා තවත් සංකීර්ණ සංඛ්‍යාවකින් බෙදන්න. හරි. අපි දන්නවා මෙතනදී අපිට හරයට වෙනම මාපාංකයකුයි ලවයට වෙනම මාපාංකයකුයි ගන්න පුළුවන්. හරි. මොකද සංකීර්ණ සංඛ්‍යා දෙකක් බෙදලා මාපාංකය අරන් තියෙන මෙතන අපිට පුළුවන් දෙන්නට වෙනම වෙනම හරයට වෙනම මාපාංකයකුයි ලවයට වෙනම මාපාංකයකුයි දාන්න. හරි. ඊට පස්සේ අපි දන්නවා z වල මාපාංකය 1යි කියලා. අපිට මේ ගානේ දීලා තිබ්බ මම එයාට එක ආදේශ කරගත්තා මට හම්බ වෙනවා z w වල මාපාංකය කියලා අපිට පෙන්වන්න තිබ්බගෙන. හරි. ඊට පස්සේ මම ඊළඟ කොටසට යනවා. ඊළඟ කොටසේ කියන තියෙනවා z සමානයි 1 යට 2යි වතාවක් 1 ධන මූල 3යි i කියලා ගන්න කියලා. හරි. ඊට පස්සේ අපිට කියනවා z වල මාපාංකයයි විස්තරය හොයන්න කියලා. හරි. z වල මාපාංකය මම හොයනවා. මම මෙතනදී සංකීර්ණ සංඛ්‍යාවේ x ධන y ආකාරයට හදාගන්න නම් මට ගුණ කරන්න වෙනවා ඒකට. ඒක භාගය ධන මූල 3 බෙදීම 2 i තමයි z හම්බෙන්නේ. හරි. එතකොට තාත්වික කොටසේ වර්ගය කියන්නේ භාගයේ වර්ගය ධන අතාත්වික කොටස කියන්නේ මූල 3 බෙදීම 2යි මූල 3 බෙදීම 2 වර්ගය වර්ගමූලය මෙතනදී ගන්නවා. හරි. එතකොට මෙතනදී භාගයේ වර්ගය හම්බ වෙනවා 1යට 4යි කියලා. අතාත්වික කොටසේ වර්ගය 3යට 4යි කියලා හම්බ වෙනවා. හරි. ඒතර මේ දෙන්න එකතු කරපුවාම 1යි කියලා හම්බ වෙන එකේ මූලය 1යි. හරි. ඊට පස්සේ විස්තරය හොයන්න කියලා තියෙනවා. විස්තරය හොයනකොට මම මෙතනදී z ලියා ගන්න භාගයයි අපි ලියන්න ඕනේ z ද්‍රවක ආකාරයෙන්. ඒ කියන්නේ cos θ ධන i sin θ විදිහට. හරි. ඒතර θට එකම කෝණය එන්න ඕනේ. මෙතනත් θ මෙතනත් θ. එතකොට භාගයේ ඉන්නේ cos බැලුවොත් එහෙම cos 60න් මූල 3 බෙදීම දෙකේ ඉන්නේ sin 60න්. හරි. ඒතර මම මේව ලියා ගන්නවා මෙතනදී cos 60යි කියන්නේ 5 බෙදීම 3යි ධන i sin 60යි කියන්නේ 5 බෙදීම 3යි sin 5 බෙදීම 3යි. හරි. එතකොට මට ලියන්න පුළුවන් එතනදී විස්තරයේ z වල සමාන වෙනවා 5 බෙදීම 3ට කියනවා. හරි. එතකොට මාපාංකයේ විස්තරයේ දෙකම මේ විදිහට අපි හෙව්වා. හරි. z වල මාපාංකයේ විස්තරය හෙව්වා. ඊට පස්සේ කියනවා මේකේ w කියලා සංකීර්ණ සංඛ්‍යාව ගැන. w වල මාපාංකය එකට වඩා අඩුයි කියනවා. ඒ කියන්නේ අපි දැන් හොයාගත්තා z වල මාපාංකය අපිට 1යි කියලා. ඒ කියන්නේ ඊට වඩා අඩු මාපාංකයක් තමයි තියෙන්නේ මෙයාට. හරි. ඊට පස්සේ කියනවා විස්තරය ගැන. විස්තරය w වල කියනවා ඇල්ෆා කියලා. ඒ ඇල්ෆා කියන කෙනා ඉන්නේ බිඳුවත් 5 බෙදීම 3ත් අතර කියලා කියනවා. හරි. ඒතකොට අපිට මෙතනදී ආ විස්තරය 5 බෙදීම 3යි කියලා. ඒතකොට w ගේ විස්තරය කියනවා අපිට ඇල්ෆා ඉන්නේ බිඳුවත් 5 බෙදීම 3ත් අතර. ඒ කියන්නේ අරයට වඩා විස්තරය එයාගේ අඩුයි කියන එක. හරි. ඊට පස්සේ කියනවා w කියලා සංකීර්ණ සංඛ්‍යාවක් තෝරගෙන ඒ කියන්නේ විස්තරය 5 බෙදීම 3ත් බිඳුවත් අතර තියෙන මාපාංකයකට වඩා අඩු කෙනෙක්ව තෝරගෙන එක z බා w කියන සංකීර්ණ සංඛ්‍යා ආගම් තරහක් ලකුණු කරන්න. හරි. මම දැන් මෙතනදී ආගම් තරහක් ගන්නවා.
අතාත්වික අක්ෂය පස්සේ තාත්වික අක්ෂය. හරි. මුලින්ම අපිට කියනවා 1 කියන සංකීර්ණ සංඛ්‍යාව ලකුණු කරන්න. 1 කියන්නේ තාත්වික කොටස විතරයි තියෙන්නේ. එතන අතාත්වික කොටසක් නැහැ. ඒ කියන්නේ තාත්වික අක්ෂය 1. හරි. තාත්වික අක්ෂය මම ලකුණු කරන 1යි. හරි. ඒතර 1 කියන සංකීර්ණ සංඛ්‍යාව අපි ලකුණු කරා. හරි. ඊට පස්සේ කියනවා z කියන සංකීර්ණ සංඛ්‍යාව. z කියන සංකීර්ණ සංඛ්‍යාව මාපාංකය 1යි විස්තරයේ ෆයි බෙදීම 3යි. හරි. කියන්නේ මාපාංකය 1යි. 1යි කියන්නේ මේ වගේම මූල අක්ෂයේ ඉඳලා දුරක් තියෙන්න ඕනේ. මම මෙතනින් මාක් කරගන්න ෆයි බෙදීම 3යි. ඒතර කෝණය තාත්වික අක්ෂයත් එක්ක හදන කෝණය 60ක් වෙන්න ඕනේ. ඒ කියන්නේ මෙන්න මේ වගේ තැනක තමයි මේ සංකීර්ණ සංඛ්‍යාව තියෙන්නේ. හරි. z කියන සංකීර්ණ සංඛ්‍යාව මෙන්න මෙතන තියෙනවා. මම නිකන් කඩේරකින් මාක් කරේ ඔයාලට මෙතන මාපාංකය ගැන කියන්න. ෆයි බෙදීම 3ක් හදනවා තාත්වික අක්ෂයත් එක්ක. මෙතන දිග තමයි මූල අක්ෂයේ ඉඳලා තියෙන දුර 1යි. හරි. ඊට පස්සේ කියනවා w කියන සංකීර්ණ සංඛ්‍යාව ගැන. w කියන සංකීර්ණ සංඛ්‍යාවේ මාපාංකයකට වඩා අඩුයි. ඒ කියන්නේ මෙච්චර දුරක් නැහැ. සහ මාපාංකයෙන් එකට වඩා අඩුයි. කියන්නේ ඊට වඩා අඩු දුරකින් තියෙන්නේ. එතකොට කෝණය ගැන කියනවා අපිට 0.60ක් අතර කියලා. ඒ කියන්නේ 0.60යි අතර. කියන්නේ මේ අතර කෝණයක් තමයි එතන තියෙන්නේ. හරි. එතකොට ෆයි බෙදීම 3 පොඩ්ඩක් එතනින් මාක් කරගන්නවා ෆයි බෙදීම 3 කියලා පොඩියට. ඊට පස්සේ w කියන කෙනා මෙන්න මේ වගේ තැනක කියලා අපි හිතමු. හරි. w ඉන්න මෙන්න මේ වගේ තැනක. හරි. එතකොට මෙයාගේ කෝණය අරයට වඩා අඩුයි. හරි. ඊට පස්සේ කියනවා මෙතනදී අපි කියනවා ඊට පස්සේ මේක ලකුණු කරාට පස්සේ ඉතින් ඔන්න මෙයාට ඇල්ෆා කියලා දාන්න. හරි. මේව ලකුණු කරාට පස්සේ කියනවා අපිට සම්බන්ධය ගැන ජ්‍යාමිතියව පැහැදිලි කරන්න කියලා. සම්බන්ධය තමයි z ඍණ w අපි ඉස්සෙල්ලා පෙන්නපු එක ඍණ z bar w. හරි. මේ දෙන්න සමාන වෙන්නේ නැහැ කියලා මෙන්න තමයි කියන්නේ. හරි. මම මෙතනදී ගන්නම් z ඍණ w මුලින්. හරි. z ඍණ w කියන්නේ අපි දන්නවා සංකීර්ණ සංඛ්‍යා දෙකක් අඩු කරලානේ මෙතන තියෙන්නේ නේ. z ඍණ w කියන සංකීර්ණ සංඛ්‍යා දෙකක් අඩු කරනවා. හරි. ඒතර අපි දන්න සංකීර්ණ සංඛ්‍යා දෙකක් අඩු කරපුවාම ඒ අඩු කරපුවාම මේ සංකීර්ණ සංඛ්‍යාව ලැබෙන්නේ ඒ දෙන්න යා කරන රේඛාවෙන්. ඒ කියන්නේ මෙන්න මේ රේඛාවෙන් තමයි අපිට මේ සංකීර්ණ සංඛ්‍යාව ලැබෙන්නේ. ඒ z ඍණ w කියන සංකීර්ණ සංඛ්‍යාව අපිට මේ විදිහට මේ දෙන්න යා කරන රේඛාවෙන් හම්බ වෙනවා. හරි. ඊට පස්සේ අනිත් පැත්තට මම යන්න එක ඍණ z bar w කියලා කියන්නේ. එතන මෙතනදී මුලින්ම සංකීර්ණ සංඛ්‍යා දෙකක් ගුණ වෙලා තියෙනවා. මෙතන තියෙන එක ඍණ z bar w මුලින්ම z භාවතාවක් w සංකීර්ණ සංඛ්‍යාවක් දෙකක් ගුණ වෙලා සංකීර්ණ සංඛ්‍යාවක් හම්බෙලා තියෙනවා. ඒක එක කියන සංකීර්ණ සංඛ්‍යාවෙන් අඩු වෙලා තමයි තියෙන්නේ. හරි. මම මුලින්ම z භාවතාවක් w හොයාගන්න. හරි. මුලින්ම z භාව හොයාගන්න. z භාව කියන්නේ අපි දන්නවා මෙහෙම z කෙනෙක් ආවොත් එහෙම එයාගේ කෝණේ ධනාගයන් මෙතන තියෙනනේ. හරි. එයාගේ ඍණ කෝණය තමයි z භාව කියන්නේ. ඒ කියන්නේ මෙන්න මේ වගේ එකක්. මෙන්න මෙයාගේම කෝණේ ඍණ පැත්තට තියෙන්න ඕනේ. එකම මාපාංකයක්. z භාව. මාපාංකය 1යි. හරි. මොකද අපි දන්නවා z ගේ z භාගයේ මාපාංකය එකමයි කියලා. අපි කලින් පෙන්නුවා. ඒතර විස්තරය ඍණාගයෙන් වෙනස් වෙනවා. හරි. ඒ කියන්නේ ධන 5 බෙදීම 3 ඍණ 5 බෙදීම 3ක් වෙනවා. හරි. ඊට පස්සේ z භාවතාවක් w. අපි දන්නවා z භාවතාවක් w කියන්නේ සංකීර්ණ සංඛ්‍යා දෙකක් ගුණ කරලා තියෙන්නේ. ගුණ කරද්දී z භාවතාවක් w සංකීර්ණ සංඛ්‍යා දෙක ගුණ වෙලා තියෙන්නේ. එතකොට ඒ දෙන්නගේ මාපාංකය හම්බෙන්නේ z භාවවල මාපාංකය ගුණ වෙනවා w ගේ මාපාංකය. මේ විදිහට තමයි සංකීර්ණ සංඛ්‍යා දෙකක් ගුණ වෙනවා මාපාංකය හම්බෙන්නේ. අපි ඉගෙනගෙන තියෙනවා. ඊට පස්සේ විස්තරය මේ සංකීර්ණ සංඛ්‍යා දෙකක් ගුණ වෙනවා විස්තරය හම්බෙන්නේ. අපි දන්නවා පළවෙනියගේ විස්තරයට දෙවෙනියගේ විස්තරය එකතු වෙනවා කියන්නේ. එතකොට z භාගයේ විස්තරයට w ගේ විස්තරය එකතු වෙනවා. හරි. එතකොට z භාගයේ විස්තරය වෙන්න මෙතනදී ඍණ 5 බෙදීම 3යි. හරි. මොකද z භාගින කෝණයක් යනවානේ. එයාගේ විස්තරය හරි. w ගේ විස්තරය ඇල්ෆා. අපිට අවසානයේදී හම්බෙන්නේ මෙතනදී
ඍණ phi බෙදීම 3 ධන ඇල්ෆා එක. ඒ කියන්නේ මෙතනදී අපි දන්නවා ඍණ phi බෙදීම 3 විශාලයි කියලා. මොකද මෙතනින් පේනවා phi බෙදීම 3 විශාලයි කියලා ඇල්ෆාට වඩා. මොකද ඇල්ෆා කියන්නේ බිඳුවයි phi බෙදීම 3යි අතර එකක් නේ. හරි. ඒතර මෙතනදී අපිට හම්බෙනවා මෙන්න මේ බිඳුවත් ඍණ phi බෙදීම 3ත් අතර මෙන්න මේ වගේ රේඛාවක්. ඒ රේඛාව තමයි මෙන්න මේ සංකීර්ණ සංඛ්‍යාව ඉන්නේ. හරි. ඊට පස්සේ විස්තරේ හරි මාපාංකයට යමු. මාපාංකය අපි දන්නවා z භාගේ මාපාංකය. z ගේ මාපාංකයට සමානයි. z ගේ මාපාංකය 1යි නේ. හරි. මොකද මෙන්න මේ z ගේ මාපාංකය 1යි. හරි. ඒත් z ගේ මාපාංකය 1යි. w ගේ මාපාංකය අපි දන්නවා 1ට වඩා අඩුයි. එතකොට 1ට වඩා අඩු සංඛ්‍යාවකින් ගුණ කරාම ආය හම්බෙන්නේ අර මෙන්න මෙයාගේ මාපාංකයෙන් තමයි. ඒ කියන්නේ මේ w ගේ මාපාංකයට සමාන මාපාංකයක් තමයි මෙන්න මේ සංකීර්ණ සංඛ්‍යාවට හම්බෙන්නේ. මොකද මෙයා 1යි. මෙයා එකක් වුණාම ආය හම්බෙන්නේ මෙයාගේ මාපාංකයම තමයි. හරි. කියන්නේ මෙන්න මේ දුරට සමාන දුරක් මෙන්න මෙතනින් z භාවතාවක් w ඉන්නවා. z භාවතාවක් w මෙතනදී ඉන්නවා. හරි. එතකොට මෙතන කෝණය මෙන්න මේ කෝණය. හරි. එතන මේ සංකීර්ණ සංඛ්‍යාව අපි හොයාගත්තා. ඉතින් මම රතු පාටින් මාක් කරන z භාවතාවක් w කියන. හරි. ඊට පස්සේ මෙතන දැන් අපිට ඕනේ සංකීර්ණ සංඛ්‍යාව එක ඍණ z භාවතාවක් w. හරි. මෙයාව දැන් අපි හොයාගත්තා. ඒතර එකෙන් එයාව අඩු කරන්න. ඒතර අපි මම කිව්වා එක ගැන සංකීර්ණ සංඛ්‍යාවක් කියලා මෙතන හිතුවාම සංකීර්ණ සංඛ්‍යා දෙකක් අඩු කරද්දී එයාව හම්බෙන්නේ මේ දෙන්න යා කරන රේඛාවෙන්. හරි. ඒකෝ මම මේ දෙන්න යා කරනවා 1යි z භාවතාවක් w. හරි. ඒතර මේ දෙන්න තමයි ඒ සංකීර්ණ සංඛ්‍යා දෙක. හරි. ඒකට අපෙන් අහන්නේ මේ දෙන්නගේ මාපාංක දෙක. ඒ කියන්නේ මේ දෙන්නගේ මේ රේඛා දෙකේ විශාලත්ව දෙක සමානයි කියලා පෙන්වන්න ඉන්න තමයි කියන්නේ. හරි. එතකොට මේ දෙන්න විශාලත්ව දෙක සමානයි කියද්දී මෙතනදී අපි පෙන්වන්න ඕනේ ජ්‍යාමිතිකව මේ දෙන්න විශාලත්ව සමානයි. හරි. මම මුලින්ම ගන්නම් මේ මෙන්න මෙතනදී ත්‍රිකෝණයක් විදිහට ගන්න. මම O කියලා මෙතන ගන්නවා. මෙතන A කියලා ගත්තොත් W කියන තැනට B කියලා ගත්තා කියන්නේ OAB. හරි. මම ගන්නවා මෙතන 1 කියන තැනට P කියලා. මෙතන Z භාවතාව W කියන තැන මම P කියලා ගන්නවා. හරි. මොකක්ද ලේසියට පෙන්වන්න මෙහෙම. හරි. එතකොට OAB කියන ත්‍රිකෝණය OPQ කියන ත්‍රිකෝණය මම මෙතන සලකනවා. හරි. එතකොට මේ ත්‍රිකෝණ දෙක සලකපුවම අපි දන්නවා මේ ත්‍රිකෝණය මම මෙතන මැදලා ඉන්න. හරි. ඔයාලට පැහැදිලි වෙනවා මම වදිනවා. මම මෙහෙම හිතන්න. OAD. අනිත් ත්‍රිකෝණය එහෙම තියෙන්නේ OPQ. හරි. ඒතර මෙන්න මෙතන කෝණය. මෙතන කෝණය ගත්තොත් එන්නේ මොකක්ද දෙන්නේ? phi බෙදීම 3 ඍණ ඇල්ෆා. හරි. මෙතන කෝණය ඉන්නේ එතකොට phi බෙදීම 3 ඍණ ඇල්ෆා ප්‍රමාණය. හරි. ඊට මෙතන කෝණය ගත්තොත් එන්නේ ඒ කියන්නේ මෙන්න මෙතන රතු පාටින් මාක් කරලා තියෙන කෝණය ගත්තොත් එන්නේ මෙන්න මේ යගේ ඍණ phi බෙදීම 3 ධන ඇල්ෆා. හරි. ඒ කියන්නේ ඍණ කතාව මම අයින් අමතක කරොත් එහෙම මෙන්න මේ යගේම තමයි. ඒ කියන්නේ phi බෙදීම 3 ඍණ ඇල්ෆා වගේ එකක් තමයි හම්බෙන්නේ. හරි. මොකද මම ඍණ කතාව අමතක කරන් ඍණෙන් ගුණ කරොත් එහෙම මේකම තමයි හම්බෙන්නේ. මොකද මෙතනදී හම්බෙන්නේ අපි හිතමු ඇල්ෆා කියන එක 30යි කියලා. එතකොට හම්බෙන්නේ ධන 30ක්. ඒතර මෙතන ඇල්ෆා තියෙනවා ඍණ 30ක්. ඒතර ඍණ කතාවයි ධන කතාවයි අමතක කළ විශාලත්වය ගැන හිතුවොත් කෝණ දෙකම සමානයි. හරි. ඊට පස්සේ මෙයා විශාලත්වය 1යි. මෙන්න මේ OA කියන කෙනා විශාලත්වය 1යි. ඊට පස්සේ OP කියන කෙනා මම ගත්තොත් එහෙම 1 කියන සංකීර්ණ සංඛ්‍යාව එයාගේ විශාලත්වය 1යි. හරි. ඊට පස්සේ අපිට පුළුවන් තව කෙනෙක් සලකන්න. මෙතන මම OB කියන කෙනා ගත්තොත් එහෙම W ගේ මාපාංකය එයා. එතකොට OQ කියන කෙනා ගත්තොත් එයාත් W ගේ මාපාංකය. අපි දැන් කලින් හිතලා ගත්තා මෙන්න මෙයානේ. ඒකේ ගුණනවා W ගේ මාපාංකය නෙන්නේ. හරි. එතකොට මේ ත්‍රිකෝණ දෙක ගත්තොත් එහෙම පාකෝප අවස්ථාවෙන් අංග සම වෙනවා. හරි. ඒකට අපිට කියන්න පුළුවන් OAB කියන ත්‍රිකෝණය අංග සම වෙනවා OPQ කියන ත්‍රිකෝණයට. පාකෝප අවස්ථාව යටතේ. හරි. එතකොට අවයව ලියන්න ඕනේ අංග සම වෙනවා කියලා ලියන පාකෝප අවස්ථාව යටතේ. එහෙම වුණාම අපි දන්න අනුරූප පාද සමාන වෙනවා.
අනුරූපාංග සමාන වෙනවා කියලා. ඒකට AB කියන්නේ මෙන්න මේ අපිට පෙන්වන්න ඕන කෙනා AB කියන කෙනා සමාන වෙනවා. AB කියන්නේ මෙන්න මේ කෝණයට ඉස්සරහා තියෙන කෙනානේ. ඒකට එයා සමාන මේ කෝණයට අනුරූපව තියෙන කෙනා. ඒ කියන්නේ PQ ට. හරි AB කියන කෙනා සමාන වෙනවා PQ ට. ඒ කියන්නේ AB කියන්නේ කවුද? Z ඍණ W ගේ මාපාංකය කියන කෙනා. හරි. එයා සමාන වෙනවා. ඒ කියන්නේ PQ. PQ කියන්නේ මෙන්න මෙයා. එයා කියන්නේ එක ඍණ Z බා වතාවක් W කියන සංකීර්ණ සංඛ්‍යාවේ මහාපාංකය. හරි. ඒතර අපිට එතනදි පෙන්වන්න කියලා පැහැදිලි කරන්න කියලා දෙන්නේ මෙන්න මෙයා මේ දෙක සමාන වෙන්නේ නැහැ කියලා. හරි. මම මෙතනදී රූපය ඇඳලා ඇයි පැහැදිලි මේ සමාන වෙන්නේ කියලා පැහැදිලි කරා.